ළඟට ඔය එක එක්කෙනා දැක් සමහර අය දකිනකොට අපිට තරහ එනවා. නිකම් මෙයා වැරද්දක් කළත් නැහැ. සමහර අය දකිනකොට රුස්සන්නේ නැතුව යනවා. එයා වැරද්දක් කළත් නැහැ. සමහර අය දකිනකොට නිකම්ම හිනාවක් යනවා. එයා හිනා වෙන්න මොකෝ කිව්වෙත් නැහැ. එක එක්කෙනා දකිනකොට හැඟීම් දැනීම් වෙනස් වෙනව නේද? මහා කස්සප මහ රහතන් වහන්සේ දකිනකොට රාගය නිවෙනවා. එකල එක මානවකේ තමන්ගේ බිරිඳ නාල එනකල් ගෙදෙට්ට වෙලා ඉන්නවා කාමයෙන් දැවි දැවි. ඉතින් එයා සාලේ හිට සක්මන් කරනවා මෙහිට සක්මන් කරනවා බිරිඳ එනකල්. මෙයා රාගයෙන් පිච්චෙනවා දැවෙනවා. එයා ජනෙල් කවුළුව තුලින් දැක්කා මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිනවා. ඒ දැක්ක ගමන්ම රාගය නිවුණා. එහෙම්ම රාගය නිවුණා. මෙයාට පුදුම හේතුණා. මම පුදුම අසහනයෙන් හිටියේ. අර මොනිදුන් දැක්ක ගමන් මම නිවුණා. එදා ඉඳලා යාට රාගයක් ආව දුවගෙන ගිහිල්ලා මහා කස්සප මහ රහතන් වහන්සේ කුටිය දිහා බලා ඉඳලා එනවා කියනවා. දැන් එතුමා සිටින්නේ තවුතිසා. මිහිපිට විරාගී මුනිවරයෙක්ගේ හැසිරීම රාග විරාගිත බවක් ඒ මුනිදුන්ගේ තිබ්බා. ඇත්තටම මහා කස්සප මහ රහතන් වහන්සේ අපේ ජීවිතේ අපේ රාගයට විසඳුම් හොයන අයට නැවතුම් පලක් වුණොත් කොයිතරම් හොඳද? මහා කස්සප මුනිතුන් කෙලෙස් වලින් අධික අයට කාමයට බරිත අයට ගලපාත රජමහ විහෙරේ සුවඳ මල් පුදලා කාශ්‍යප මහ සෑරදාන වහන්සේ ගාල් අසපුවේ සුවඳ මල් පුදලා අනේ මේ ගඳ ගහන කාමයෙන් මාව නිදහස් වෙලා මගේ හිත සුවඳ වේවා. පිරිසුදු වස්ත්‍රයක් පොදලා මගේ ජීවිතේ පිරිසුදු වේවා. සිසිල් පැම් පොදලා මගේ හිතේ රාග ගින්න රාග දැවිල්ල නිවේවා. වටාපතක් පුදලා අනේ මගේ කෙලෙස් ගිනි නිවේවා. චීවරයක් පුදලා අනේ මටත් අරහත් දජේ පිහිට ලැබේවා. කුයි තරම් හොඳද? මට මොන ගෙහිල්ලා තියෙනවා. ඒ කාමයට ගොඩාක් බරිත අය මහා කස්සප මහ රහතන් වහන්සේට පූජාවල් පවත්වලා මහා කස්සප මුනිදුගේ ගුණම සිහි කරලා තමන්ගේ ප්‍රශ්න විසඳාගත් අවස්ථාව.